හරි ළමයි. එතකොට මේ වීඩියෝ එක කරන්නේ 2026 A level paper එකේ structured සහ essay වලට විශේෂයෙන් ලෑස්ති වෙද්දී අපේ පන්තියේ plan එක ඔයාලට දැනුවත් කරන්න සහ මේ පාර එන්න පුළුවන් එක එක ප්‍රශ්නට එන්න පුළුවන් වැඩිපුරම එන්න පුළුවන් කොටස් ටික කලින්ම පොඩ්ඩක් ඔයාලව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරි. එතකොට ඔයාලා දැනට දන්නවා අපේ මේ MCQ වැඩපිළිවෙල යනවා. හැමදාම සතියේ දවස් 3ක් ලංකාවටම නොමිනේම. එතකොට ඒකේ දැනට දවස් 6ක් ඉවරයි. මේ වීඩියෝ එක වැටෙද්දී දවස් 7ක් ඉවර වෙලා තියෙවි. එතකොට ඒකෙන් අපි තව ඒකේ දවස් 30ක් විතර තියෙනවා. එතකොට ඒකේ ඉවරෙද්දී MCQ 40 මට්ටමට හැමෝටම ඉන්න පුළුවන් හැමදාම සහභාගී වෙන කෙනෙක්ට. එතකොට structured and essay එකේ වෙන්නේ කියන්නේ මේ පාර එන්න පුළුවන් වැඩිපුරම chance එකක් තියෙන ඒවාට වැඩිපුර ඔයාලා සූදානම් කරලා යවන එක. හරිද? එතකොට මේ රිවිෂන් එකකට හැමෝටම මේක ෆ්‍රී. එතකොට රිවිෂන් එකේ සියලු කොටස් ඉවරයි අපි. එතකොට රිවිෂන් එකේ ළමයින්ට තව වැඩිපුර සපෝට් එකක් දෙන්න තමයි මේ වැඩපිළිවෙල යන්නේ. එතකොට මේකට අලුතින් එකතු වෙන්න ඕන මොන වගේ ළමයිද කියලා හෙව්වොත් ඒ කියන්නේ ඔයා දැන් ඉන්නේ SC මට්ටමක නම්. ඒ කියන්නේ ඔයාලට තාම essay හතරක් හරියට නැත්තම් ප්‍රැක්ටිකල් ඕන එකක් ආවොත් ඒ කියන්නේ ලියා ගන්න තමන් දන්නේ නැත්තම් ප්‍රැක්ටිකල් ගන්න ඒ වගේ නම් මේකට අලුතෙන් ජොයින් වෙන්න පුළුවන්. රිවිෂන් එකේ ආයත මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. රිවිෂන් එක සහ පේපර් ක්ලාස් එකේ ආයත. එතකොට මේ පාර එන්න පුළුවන් වැඩිම chance එක තියෙන කොටස් ටික මම මෙතන දාලා තියෙනවා. හරිද? එතකොට මෙහෙමයි ළමයි. හරි මේකේ මේ ලිස්ට් එක හදන පදනම තමයි පළවෙනි එක. අවුරුදු මම මේක හදලා තියෙන්නේ අවුරුදු 15ක් පිටිපස්සට. ඒ කියන්නේ 2011 ඉඳන්. 2011 ඉඳන් මේ දක්වා ආපු ප්‍රැක්ටිකල් ටික ඇනලයිස් කරලා සහ එන්න පුළුවන් වැඩිම chance එකක් තියෙන ටික වෙනම අරගෙන තමයි මේ සෙට් එක හදලා තියෙන්නේ. හරිද? එතකොට මේ essay structure ටික සහ essay ටික හදලා තියෙන්නේ මේ විදිහට. හරිද? එතකොට කොහෙවත් මැජික් එකක්වත් මුකුත් කතන්දරයක් නෙවෙයි. ගිය අවුරුදු වල ළඟ ආපු නැති ටිකක් තමයි මම මේ ලිස්ට් ඩවුන් කරලා තියෙන්නේ. හරිද? එතකොට කවුරු හරි අහුවොත් මේකේ මේ නිර්වද්‍යතාවය නැත්තම් එන්න පුළුවන් chance එක කොහොමද කියලා. හරිද? එතකොට 2025 ගෙසින වීඩියෝ එක. ඔයාලා මෙතනින් link එකක් තියයි දැන්. ඔයාලට ඕන නම් ගිහිල්ලා බලන්නත් පුළුවන්. මේ වීඩියෝ එක අයින් කරලා නැහැ තාමත් තියෙනවා. 2025 දුන්න ගෙසින්ස් වලින් ප්‍රැක්ටිකල් හතරක් තියෙනවනේ. තුනක් ගෙසින් දීලා තිබෙනවා ළමයි. හරිද? තුනක් ගෙසින් දීලා තියෙනවා. ඒකේ උනේ ඒ කියන්නේ එකක් නෑනේ දැන්. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් හතරෙන් තුනක් ගෙසින් දීපුවා තමයි වෙන්නේ. එකක් නැතුනේ ළමයි. මෙන්න මේ තුන්වෙනි එක පොඩ්ඩක් මාරු වුණා. මම ඒකේ වීඩියෝ එකෙත් කියනවා මේකට සමහර වෙලාවට ආලෝකයේ දුනියේ මාරු වෙන්න පුළුවන් කියලා මේ ප්‍රශ්න දෙකේ. හරිද? මේ ප්‍රශ්න දෙකේ ඒ වීඩියෝ එකෙත් කියනවා ඔන්න බලන්න. මම කියනවා ඒක මාරු වෙන්න පුළුවන්ුත් කියලා. ඒතකොට ඒක තමයි ආවේ නැති එක. හරිද? ඊට පස්සේ essay වලින් පළවෙනි දෙක අරගෙන ඉතුරු ඔක්කොම දීපු essay ටිකෙන් තමයි ආවේ. හරිද? එතකොට essay 8ක් දීලා කියනවනේ කරන්න පුළුවන් 8ක්. ඒකෙන් 6ක්ම අපි ගෙසින් දීපු ඒවාෙන් ඇවිල්ලා තිබ්බා. හරිද? එතකොට මේවා ඇත්ත අර වීඩියෝ එකෙන් අර විදිහට මම කිව්වා වගේ ගිහිල්ලා හොයා ගන්න පුළුවන්. හරිද? එතකොට සරල පොඩි ඇනලයිස් එකකින් තමයි මම මේ මාතෘකා ටිකක් ඔයාලා දාලා මෙතන පෙන්නන්නේ. හරිද? එතකොට අර ප්ලෑන් එකේ වෙන්නේ මේවට අපි වැඩිපුර සූදානම් වෙන එක. හරිද? දැන් රිවිෂන් එකේ තව ඉතුරු ඉලෙක්ට්‍රොනික පාඩම විතරයි. එතකොට රිවිෂන් එකේ සියල්ල කෙරලා තියෙන්නේ. මේක කරන්න ඔයාලව මේකට වැඩිපුර ඒ කියන්නේ එන්න පුළුවන් ප්‍රශ්න වලට වැඩිපුර සූදානම් කරන එක. හරිද? එතකොට පොඩ්ඩක් බලමු මේ පාර ස්ට්‍රක්චර්ඩ් වැඩිපුරම එන්න පුළුවන් chance එක තියෙන ඒවා. පළවෙනි එක අපි දන්නවනේ මිනුම් උපකරණ නැත්තම් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ එකතු ඒ කියන්නේ ඒකේ මික්ස් එකක් නෙමෙයි. එක්ක මිනුම් උපකරණ නැත්තම් යාන්ත්‍රික විද්‍යාවේ කොටසක් යාන්ත්‍රික විද්‍යාව ප්‍රැක්ටිකල් එක නැත්තම් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. මම හිතන විදිහට මේ පාර ලොකුම chance එක තියෙන්නේ මෙන්න මේ යාන්ත්‍රික විද්‍යාව ප්‍රැක්ටිකල් එකක් එන්නේ මිනුම් උපකරණ වලට සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? මිනුම් උපකරණ කොහෙන් හරි සම්බන්ධ කරන්න පුළුවන් දැන්. එයා උපකරණ නැත්තම් යූනල් එහෙම අර දිගම ඉන්න අවශ්‍ය වෙනවනේ. මීටර කොහොමද සමහර විට මේ අභ්‍යන්තර විශ්කම්බ ඔය කතන්දර සෙට් වෙන්න පුළුවන්. ඒ නිසා මිනුම් උපකරණ කොහාට වුණත් සම්බන්ධ කරන්න පුළුවන්. වැඩිපුරම එන්න chance එක තියෙන මේවා. හරිද? එතකොට මම මෙතනදී කියන්න මේ ටික විතරක් නෙවෙයි ළමයි බලන් යන්න ඕන. හරිද? මම මේ කියන්නේ එන්න වැඩිපුරම chance එක තියෙන ඒවා. හරිද? එතකොට තාපේ ප්‍රැක්ටිකල් තුන ඒ කියන්නේ එන්න පුළුවන් ලොකුම chance එක මෙන්න මේ තුන. හරිද? මේ තුන. නිව්ටන්ගේ සිසිල් නියමය, තුෂාර ඇන්කර් ඇසුරෙන් වාදයේ සාපේක්ෂතාවය සිරීම, චාල්ස් නියමයේ සත්‍යාපනය කිරීම. ඔය තුන තමයි ළඟදී ආපු නැති එකට සහ අහන්න පුළුවන් ප්‍රශ්න වලට තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක ධ්වනිමානයේ අනුරාධනල සහ ගොඩ කාලීන අහන හෙලික්සිය දුන්නක් ඇසුරෙන් ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය ඔය ගන්න කතන්දරෙන් එක ගොඩ කාලීන අහන්න. ඊට පස්සේ
ධාරා විද්‍යුතයකට මීටර හේතුව නැත්තම් කෝෂයක විද්‍යුත් ගාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම කියන ප්‍රැක්ටිකල් එක. එතකොට ස්ට්‍රක්චර්ඩ් හතරට කිසිම වෙන්නේ ඔය ටික සහ ඔය මෙන්න මේ ප්‍රැක්ටිකල් ටික. හරිද? ජෙගර් ක්‍රමයේ භාවිතයෙන් පුෂ්ටිඝාතීය සෙවීම ද්‍රවයක පුෂ්ටිඝාතීය සෙවීම. එතකොට මේක පදාර්ථයේ යාන්ත්‍රික ගුණවල ප්‍රැක්ටිකල් එකක්. කම්බියගේ අම්මාපාන්ගේ සෙවීම කියන එක පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ ප්‍රැක්ටිකල් එකක්. ඒකට මේවා කාලෙකින් අහන්නේ සහ මේවයි අහන්න ලොකු දේවල් තියෙනවා. මේ ලොකු ප්‍රැක්ටිකල් දෙයක්. හරිද? ඒ නිසා මේකත් සමහර මෙන්න මේවත් මම ඒ කියන්නේ අපේ ප්ලෑන් එකේ මේ කතාව මේ ප්‍රැක්ටිකල් වලටත් ඔයාලා පුරුදු කරනවා. ඒකට මේ ප්‍රැක්ටිකල් දෙකක් මෙතෙන්ට එන්න chance එකක් තියෙනවා. හරිද? ඒක නිසා මම මෙතනට දාලා තියෙන්නේ මේ දෙකත් අපි කතා කරනවා මේ අවසාන මාස දෙකේ ප්ලෑන් එකේ සහ ධාරා තුලාව. ඒකත් ගොඩ කාලෙකින් අහලා නැති එකක්. මේ ඒ ධාරා විද්‍යුතය කැලලට ඒකෙන්න පුළුවන් හතරවෙනි එකට. හරිද? ඒක කතා කරනවා. සහ එසේ වලට උදේ මෙන්න මේ ඒතකොට යාන්ත්‍ර විද්‍යාවේ එසේ එකට ඉන්න වැඩිම chance එක තියෙන ළමයි තරල ගති විද්‍යාව. ඒ කියන්නේ බර්නෝලි ස්ථානික ප්‍රවාහ මූලධර්ම නොවයි භාවිත ටිකක් එන්න ලොකුම chance එකක් තියෙනවා සහ භ්‍රමණ චලිතය. මේ ළඟදී ළමයි ඔක මේ පස්වෙනි ප්‍රශ්නේ ගැන කතා කරද්දී ගොඩක් ළඟ පේපර් වලදී හරිද ගොඩක් වෙලාවට යාන්ත්‍ර විද්‍යාවේ කොටස් ගොඩක් අහුවෙන විදිහට තමයි දැන් එසේ එකක් දෙන්නේ. දැන් ගත්තොත් සාමාන්‍යයෙන් 2018 එනම් බර්නෝලි වලින් විතරයි. කියන්නේ තරල ගති විද්‍යාවෙන් විතරයි. 2020 නම් ඝර්ෂණයයි රේඛීය චලිතය එහෙම සෙට් වුණා. අයි 2019 භ්‍රමණ චලිතය විතරක් සෙට් වුණා. එහෙම අර කලින් අවුරුදු වල 2020ට වගේ කලින් අවුරුදු වල නිකන් යාන්ත්‍ර විද්‍යාව එක කොටසක් අල්ලලා තමයි ප්‍රශ්නයක් දුන්නේ ගොඩක් වෙලාවට. හරිද? ඔය 2015 වගේ තියෙනවා සම 2015 13 වගේ තියෙනවා එකක් ගම්මිතා සංසිතිය අවසාන ටික බර්නෝලි වලට වගේ එන ටිකක් තියෙනවා. එහෙම නැතුව ගොඩක් ඒවා ඉස්සර දුන්නේ යාන්ත්‍ර විද්‍යාව එක කැලලක් විතරක් තෝරගෙන. දැන් පොඩ්ඩක් ඔය දැන් ගිය අවුරුද්දේ එහෙම ගාන ගත්තොත් භ්‍රමණ චලිතයේ තියෙනවා සම්බන්ධයක් ආයි ප්‍රක්ෂිප්ත ඔය ඔක්කොම සම්බන්ධ වෙච්ච වගේ එකක් තමයි දැන් යාන්ත්‍ර විද්‍යාවට එන්නේ. එතකොට මේක මම මේ තරල ගති විද්‍යාව සහ භ්‍රමණ චලිතය කියලා දාලා තිබ්බට මම මේ දෙකට ફોකස් කරලා ඔයාලව එසේ කරවනවා. මම ඒ කරවන එසේ එක කරවන හැටි කියන්නම්. මේවා තියරි කොටස් කියලා දීලා මේවට පුහුණු කරනවා. ඊට අමතරව ළමයි මම යාන්ත්‍ර විද්‍යාවත් පොදුවේ ඔයාලට කියලා දෙනවා. ගොඩක් ඒ කියන්නේ එක දවසක් අරගෙන ඒක කොටස් ඔයාලට වෙනම කියලා දෙනවා. මොකද යාන්ත්‍ර විද්‍යාව ගානක් අර කිව්වා වගේ ඔක්කොගෙම මික්ස් එකක් විදියට එන්නත් පුළුවන්. නැත්නම් ඉතින් යාන්ත්‍ර විද්‍යාව මතක් කරගන්න එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. යාන්ත්‍ර විද්‍යාවට MCQ 10ක් විතර සෙට් වෙනවා ළමයි. ඒකට ඒක MCQ වලට ලොකු මේක. හරි. එතකොට 6 වෙනි එක ලොකුම ගෙස් එක ප්‍රකාශ කරන සමහර විට වර්තන නියම ක්‍රිස්ම ඔය වගේ එකක් එන්න පුළුවන්. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන එහෙම සෙට් කළා එකක් එන්න පුළුවන්. හැබැයි ලොකුම ගෙසින් එක එන්න ලොකු chance එකක් තියෙන ප්‍රකාශ උපකරණ. ගොඩ කාලෙකින් ආපු නිසා. හරි. එතකොට ප්‍රකාශ උපකරණ වලත් ප්‍රකාශ උපකරණ කියන්නේ කාච වල පොඩි ඉස්සරහට ගියපු ස්ටෙප් එකක් නේ. ඒ වුණාට කාච වලින් නම් මුලින්ම කියලා දෙනවා. හරිද ඕකෙත්. ඊට පස්සේ 7 වෙනි එක දුෂ්ටාවිතාවය ලොකුම ගෙස් එක ඊට පස්සේ පුෂ්ටිකාර්තිය. හරිද? මේකෙත් 8 වෙනි එක විද්‍යුත් ක්ෂේත්‍ර තමයි ලොකුම ගෙස් එක තමයි මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පොඩි හේතුවක් මත මම මෙතෙන්ට ඇඩ් කරලා තියෙනවා මේ තරුවක් දාලා. ඒකට හේතුව අපි කතා කරමු ඒක. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ ගැන කතා කරද්දී හරිද? ඔය ප්ලෑන් එකේදී කතා කරමු. ඊට පස්සේ 9 අපි දන්නවනේ එක්ක ඔයාට 9 ප්‍රශ්නේ කරනවා නම් කරන්න පුළුවන් එක්කෝ ඒ කොටස නැත්තම් B කොටස. හරිද? එතකොට මම හිතනවා A කොටසට කියන්නේ ධාරා විද්‍යුතයේ පාර්ට් එක වෙයි ගැලනෝමීටරයක්, ඇමීටරයක්, වෝල්ට්මීටරයක්, ඕම්මීටරයක් බවට විකරණය කිරීම. ගොඩ කාලෙකින් අහලත් නෑ ඒක. අන්න ඒ වගේ එකක් අහන්න පුළුවන්. නැත්තම් කෝෂ පද්ධතිය ආශ්‍රිත ගාන. 2020 2020 ගාන වගේ. 2020 මට මතක විදිහට කෝෂ පද්ධතිය වලින් ගන්න. හරිද? එතකොට ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නෙට ගොඩක් වෙලාවට කාරකාත්මක වර්ධක ගොඩක් වෙලාවට තාර්කික දාලා ගොඩ කාලෙකින් අහන්නේ. ඒ නිසා එඩ් කරලා තියෙනවා. ඊට පස්සේ 10 මේකෙත් තරම ගියව තමයි ළමයි ඔයා 10 A කරන්න ඕන B කරන්න බෑ B කරන්න ඕන A කරන්න බෑ. එහෙමනේ. ඊට පස්සේ තාපය කොටසට ලොකුම ගෙස් එක වෙන්නේ වාෂ්ප ආර්ද්‍රතාවය ගිය අවුරුද්දේ දුන්නා. අනිත් එක වායු නියම. හරිද? B කොටසට. ඒ කියන්නේ අවසාන පාඩමේට අදාළ එක ඒක ලොකුම එක වෙන්නේ ගෙස් එක වෙන්නේ ප්‍රකාශ විද්‍යුත්ආචරණයේ විකිරණශීලීතාවය. නැත්තම් විකිරණශීලීතාවය. නැත්තම් දෙකම එකතු කරලා වෙන්නත් පුළුවන්. හරිද? එහෙම බෑ කියන එකක් නැහැ. හරි. එතකොට
මේන්ලි ඔය ටික තමයි ගෙසින් ටික ළමයි. හරිද? එතකොට සමහර විට අපි මේ ප්ලෑන් එක අරගෙන යද්දී අවසාන කාලෙදී මේකට එකක් දෙකක් ඇඩ් වෙන්න තමයි. හෝ එකක් දෙකක් මේකෙන් ඉවත් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සමහර විට හිතන්නකෝ දැන් එක්සෑම් එක ලං කළා මොකක් හරි ලොකු සිදුවීමක් වුණා. මොකක් හරි අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ලොකු සිදුවීමක් වුණා. අන්න ඒ වගේ අවස්ථාවකදී පොඩ්ඩක් අලුත් එකක් ඇඩ් වෙන්න නැත්නම් තියෙන එකක් අයින් වෙන්න පුළුවන්. හරිද? සහ මේ දැන් අවසාන කාලෙදී ඔය ඉස්කෝලේ වල පේපර්ස් තියෙනවනේ. ඉස්කෝලේ වල නැත්නම් පළාත් වල පේපර්ස් තියෙනවනේ. ඉස්කෝලේ වල නෙවෙයි පළාත් වල පේපර්ස්. පළාත් වල පේපර්ස් වල අර දිගින් දිගටම ප්‍රශ්නයක් රිපීට් වෙනවා නම් නිකන් මොකක් හරි සම්භාවිතාවක් තියෙනවා කියලා හිතලා මම ඇඩ් කරපු අවස්ථා තියෙනවා ගිය අවුරුද්දේ. හරිද? ඒ විදිහට මේක මේ තියෙන ලිස්ට් එක නෙවෙයි අපි මේ වැඩේ ප්ලෑන් එක කරගෙන යද්දී වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒකත් කියන්න ඕන. ඒකට මේන්ලි ඔය ටික. හරි දැනට දාගන්න මේ ටික අර ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් බව මතක තියාගන්න. හරිද? එතකොට දැන් ස්ට්‍රක්චර්ඩ් එසේ වැඩ පිළිවෙල යන්නේ මෙහෙමයි. හරිද? එතකොට එතකොට ළමයි මුලින්ම කරන්නේ මේවට අදාළ තියරි කියලා දෙනවා. හරිද? ඒ කියන්නේ එක ප්‍රශ්නයකට අදාළ තියරි දවසක් දාලා ඒ ප්‍රැක්ටිකල් ටික කියලා දෙනවා. ප්‍රැක්ටිකල් කරද්දී නම් ප්‍රැක්ටිකල් ටික කියලා දෙනවා. මේවත් එහෙම. එතකොට ප්‍රශ්න මේ මෙතන කොටස් පහක් තියෙනවනේ. මේ කොටස් පහට දවස් 5ක් ගන්නවා තියරි කියලා දෙන්න. තියරි නැත්නම් ප්‍රැක්ටිකල් එක වෙන විදිය ප්‍රැක්ටිකල් එකේ කතන්දර ටික අවට කතාව කියලා දෙනවා. ඊට පස්සේ හැම ප්‍රැක්ටිකල් එකකටම අදාළව හැම ප්‍රැක්ටිකල් එකකට අදාළවම ඒතකොට තියරි දවසක් තිබ්බනේ. ප්‍රශ්න දවසකුත් තියෙනවා. ප්‍රශ්න සාකච්ඡා කරන දවසක්. මම ඔයාලට මේකේ තියරි කියලා දුන්නට පස්සේ නැත්නම් ප්‍රැක්ටිකල් එක කියලා දුන්නට පස්සේ හැම ප්‍රැක්ටිකල් එකට අදාළවම එසේ 3ක් දෙනවා. එසේ නෙවෙයි ප්‍රශ්න 3ක් දෙනවා. ප්‍රශ්න 3ක් දුන්නට පස්සේ ඔයාලා කරන්න පුළුවන් යම් තාක් දුරකට දැන් ප්‍රැක්ටිකල් එක දන්නානේ. ඊට පස්සේ මේ ප්‍රශ්න තුන සාකච්ඡා කරනවා තව අමතර කරුණුත් එක්ක. එතකොට හැම සෙට් එකකටම මේ එක ප්‍රශ්නයකට තියරි දවසක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා තනියම ප්‍රශ්න 3ක් ලියනවා හැම ප්‍රැක්ටිකල් එකකට අදාළවම. ඊට පස්සේ ඒව සාකච්ඡා කරන දවසක් තියෙනවා. එතකොට මේ ප්‍රැක්ටිකල් කොටස් 5. මේ කොටස් 5 කරන්න අපිට දවස් 5ක් යනවා සහ මේකේ ප්‍රශ්න කරන්න අපිට දවස් 5ක් යනවා. එතකොට ස්ට්‍රක්චර්ඩ් කොටස් ටික දවස් 10ක් ඇතුළත ඉවරයි. මේකෙත් එහෙමයි තමයි. එසේ වලටත් අදාළව දවස් 5ක් තියරි කරනවා. ඇයි දවස් 5ක් තියරි කරනවා කියන ළමයි මේක. හරිද? ළමයි මම අපි ධාරා විද්‍යුතය සම්පූර්ණයෙන්ම YouTube එකේ කතා කරලා තියෙනවා. ඒක ෆ්‍රී ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. හරිද? වාෂ්පහාරදතාවයේ වායු නියමකයට තාපයනේ. තාපයක් සම්පූර්ණ පාඩම ෆ්‍රී YouTube එකේ තියෙනවා. හරිද? ප්‍රකාශ විද්‍යුත්ආයතනයේ විකිරණශීලීතාවය කියන අවසාන පාඩමනේ. අපි අපේ MCQ night එකේ ඒ පාඩමත් සම්පූර්ණයෙන් කරලා තියෙනවා. හරිද? හරිද? එතකොට ඔය කොටස් ටික කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කොටස් ටික විතරයි තියෙන්නේ. 5 6 7 8 9 B කොටස. 1 2 3 4 5. ඔය කොටස් 5 විතරයි ඉතුරු. හරිද? ඒක නිසා මේ කොටස් 5 කියලා දෙනවා ඔයාලට දවස් 5ක් අර වගේම තියරි දවස් 5ක් අරගෙන හරිද? තියරි දවස් 5ක් අරගෙන සහ ඒවට අදාළ මේ දැන් මේක තමයි දැන් තරල ගති විද්‍යාව භ්‍රමණ චලිතය ඔය එක කොටසකට තියෙන්නේ. තමයි හැම එකෙම මොඩල් ප්‍රශ්න. ඒ කියන්නේ මොඩල් ප්‍රශ්න සහ පාස් පේපර් ප්‍රශ්න කවලමේ හැම එකෙම 6 ගානේ කරන් යනවා. හරිද? දැන්ට හදලා තියෙන 6 ගාන. ඒ කියන්නේ තරල ගති විද්‍යාවට අදාළව 6යි, භ්‍රමණ චලිතයට අදාළව 6යි, ප්‍රකාශ උපකරණ වලට අදාළව 6යි, වර්තන ඕවට අදාළව 6යි. ඒක පාස් පේපර් මොඩල් ප්‍රශ්න මික්ස් එකක්. හරිද? එහෙම. එතකොට හැම එකෙම 6 ගානේ කරනවා. හරිද? එතකොට මේකෙත් තීරණය ටික කරලා ඔය වගේ ප්‍රශ්න ඔයාලට කරන්න දීලා ඊට පස්සේ සාකච්ඡා කරනවා. හරිද? එතකොට ඉතින් හිතන්නකෝ දැන් විද්‍යුත් ශාස්ත්‍ර ඔයා ප්‍රශ්න 6ක් ඒ කියන්නේ ඔයා තියරි හරියට ඉගෙනගෙන ඒ කියන්නේ මොකක් හරි හිතන්නකෝ ඔයා විද්‍යුත් ශාස්ත්‍ර මුකුත්ම බැරුව හිටියේ. තියරි හරියට ඉගෙනගෙන ඔයා ප්‍රශ්න try කරනවා. ප්‍රශ්න 6ක් try කරනවා. ඊට පස්සේ බැරි කොටස් ටික මගේ ඩිස්කෂන් එකෙන් ගොඩ දාගන්න. එතකොට ඉතින් එක්සෑම් එකේ විද්‍යුත් ශාස්ත්‍ර ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් ලකුණු 100න් 90ක් ගන්න පුළුවන්. විද්‍යුත් ශාස්ත්‍ර ප්‍රශ්න දාන ලකුණු වලින් 100න් 90ක් ගන්න පුළුවන්. හරිද? ඔය විදිහට තමයි යන්නේ. එතකොට මේ හැම කොටසකටම අදාළව එසේ 6ක් සාකච්ඡා කරනවා. හරිද? ඒ වගේමයි අවසානයේදී කියන්නේ අවසාන මාසෙදී වගේ අපේ මේ පේපර් ක්ලාස් එකේ දැනට යන පේපර් ක්ලාස් එකේ අවසාන ප්‍රශ්න පත්‍ර 5. හරිද? අපේ දැනට යනවා පේපර් ක්ලාස් එකේ ප්‍රශ්න පත්‍ර 21 වගේ මම දැන් හිතන්නේ යන්නේ මේක වීඩියෝ එක වැටෙද්දී
අවසාන ප්‍රශ්න පත්‍ර 5 කියන්නේ ගෙසින් ඒ කියන්නේ එන්න පුළුවන් කොටස් ටික දාලා ගෙසින් පේපර්ස් 5ක් වගේ. හරිද? අවසාන නුවාන ප්‍රශ්න පත්‍ර 5. ඒ පහටත් ඔයාලට නොමිලේ සහභාගී වෙන්න පුළුවන් මේ ප්ලෑන් එකට සහභාගී වෙන අයට. හරිද? පේපර් ක්ලාස් එකේ අවසාන ප්‍රශ්න පත්‍ර 5. ඒ පහටත් සහභාගී වෙන්න පුළුවන් මේ අපේ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්ලෑන් එකට සහභාගී වෙන කට්ටියට. හරිද? ඒතර ඔය විදිහට තමයි MCQ වලට වෙනම වැඩ පිළිවෙලක් යනවා. MCQ එකේ දවස් 35ක් තමයි අපි ටාගට් කරන් ඉන්නේ. අනිවාර්යෙන් 35ක් තියෙනවා. ඒක 37ක් වගේ වෙන්නත් පුළුවන්. 37ක් වගේ වෙන්නත් පුළුවන්. එතකොට මේ දවස් 35 එද්දී අපි ගන්නවා හැම සතියෙම අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්දා ඔය වැඩේ යනවානේ. එතකොට ලබන මාස දෙකක් වගේ යද්දී දවස් 35ක් විතර සෙට් වෙනවා. එතකොට MCQ 40 ප්‍රමාණයකට ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඔකේ හැමදාම ඉන්න කෙනෙක්ට. හරිද? ඒත් එක්ක මේ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්ලෑන් එකත් එක්ක ඔයාලගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ෆිසික්ස් වල දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් ගොඩ දාගන්න පුළුවන්. හරිද? එතකොට මේකෙන් ගිය අවුරුද්දේ සහ 2024 මේ වගේ වැඩක් කරා. 2024 සහ 2025 මේකෙන් ඒ කියන්නේ මේකෙන් එක්සෑම් එක ගොඩ දාගත්ත කට්ටිය ගොඩක් ඉන්නවා. හරිද? ඔයාලට අපේ Facebook page එක ගියොත් ඒකේ අර මම දාපු ඒ ළමයි දාපු කමෙන්ට් එක ඔයා වෙනම බලා ගන්නත් පුළුවන්. හරිද? එතකොට මේක හරි පිළිවෙලකට ඒ කියන්නේ නිවැරදිව යන වැඩ පිළිවෙලක් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති මේ WhatsApp අංකේ මැසේජ් එකක් දාන්න ස්ට්‍රක්චර්ඩ් එසේ කියලා 2026 කියලා. එතකොට ඒකේ ඒ ගෲප් වලට දාලා ඔයාලට ලින්ක් හම්බෙයි. එහෙනම් හැමෝම මහන්සි වෙලා වැඩ කරගන්න. මහන්සි වෙලා වැඩ කරන හැමෝටම ජයෙන් ජය.